ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. බොයිලර් කුකුල් පාලනය කියන්නේ හරි විදිහට කළොත් මාසයක් එකහමාරක් ඇතුළත හොඳ ප්‍රතිලාභයක් ගන්න පුළුවන් ව්‍යාපාරයක්. ගොඩක් දෙනෙක් කුකුල් පැටවුන් ගේන්න කලින් ලොකු සූදානමක් වෙනවා. හොඳම වර්ගයේ පැටව් තෝරනවා, මිල අධිකම කෑම වර්ග ගේනවා, විටමින් වර්ග ලෑස්ති කරගන්නවා. හැබැයි මේ හැම දෙයකටම වඩා වැදගත් දෙයක් තමයි මම මේ කියන්න යන්නේ. ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වයේ තීරණය කරන පදනම තියෙන්නේ ඔයාලගේ කකුල් දෙක යට කියලා කවදා හරි හිතලා තියනවද? ඔව්, මම මේ කතා කරන්නේ කුකුල් මඩුවක තියෙන ලිටර් එක. එහෙම නැත්නම් ඇතිරිල්ල ගැන. අපිට පේනන විදිහට මේක නිකම්ම බිමට දාපු නිවුඩ් හෝ ලී කුඩු එකක් විතරක් වෙන්න පුළුවන්. හැබැයි බොයිලර් කුකුලේ තමන්ගේ ජීවිත කාලයෙන් 100%ක්ම ගත කරන්නේ මෙන්න මේ ඇතිරිල්ල උඩ. ඒ සතා නිදාගන්නේ, ඇවිදින්නේ, පිරිසිදු වෙන්නේ මේ ඇතිරිල්ල මත. ඉතින් මේ ඇතිරිල්ලේ තත්ත්වය පොඩ්ඩක් හරි වැරදුනොත් ඔයාලා කොයිතරම් මිලාදික කෑම දුන්නත්, කොයිතරම් හොඳින් පැටව බලාගත්තත් වැඩක් නැහැ. ඉතින් මේ ලිටර් එක වැරදුනොත් මොකද වෙන්නේ? සතුන්ට හුස්ම ගන්න බැරි වෙනවා. ඒ වගේම ඇස් රතු වෙලා සත්තු අකර්මණ්‍ය වෙන්නත් පුළුවන්. සතාගේ බර වැඩි වෙන්නෙත් නැහැ. අන්තිමේදී ඔයාලගේ මරණ අනුපාතය වැඩි වෙලා ඔයාලගේ මුදල් විනාශ වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසයි අද මම තීරණය කළේ සාර්ථක බොයිලර් ගොවියෙක් දැනගත යුතුම ලිටර් කළමනාකරණය ගැන ඉතාමත් විස්තරාත්මක වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මේක නිකම්ම ඇතිරිල්ලක් දාන විදිහ ගැන විතරක් නෙවෙයි, ලිටර් එකේ උෂ්ණත්වය, තෙතමනය සහ ඇමෝනියා වායුව පාලනය කරන්නේ කොහොමද කියන එක විද්‍යාත්මකව සහ ප්‍රායෝගික කරුණු සියල්ලම අඩංගු පාඩමක් වගේ වීඩියෝ එකක්. ඉතින් ඔයාලා බොයිලර් ව්‍යාපාරය අලුතෙන් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් මෙන්න මේ වැරදි ටික මගහරවා ගත්තොත් පළවෙනි වතාවෙම ඔයාලට උපරිම ලාභයකට යන්න පුළුවන් වෙනවා. ඒ වගේම දැනටමත් මේ ශාස්ත්‍රයේ ඉන්න අයට තමන්ගේ ගොවිපලේ තියෙන ගැටලු වලට විසඳුම් මේ වීඩියෝ එකේ ඇතුලේ තියෙනවා. ඉතින් විනාඩි 15ක් 20ක් විතර යන මේ වීඩියෝ එකේ හැම තත්පරයක්ම ඔයාලට වටිනවා. අද අපි කතා කරමු කොහොමද මේ රත්තරන් වගේ වටින ලිටර් එකක් ඔයාලගේ ගොවිපලේ නඩත්තු කරන්න කියලා. අපි යමු වීඩියෝ එකට. හරි, අපි ඉස්සෙල්ලාම කතා කරමු කුකුල් කුඩුවක ලිටර් එක සකස් කරන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම ද්‍රව්‍ය මොනවද කියලා සහ ඒ වගේ තියෙන ගුණාංග මොනවද කියලා. ඕනෑම ද්‍රව්‍යයක් ලිටර් එකට ගන්න කලින් මෙන්න මේ දේවල් තියෙනවද කියලා බලන්න ඕනේ. තෙතමනය උරා ගැනීමේ හැකියාව. ඒ කියන්නේ අපි මේ දාන ලිටර් එකට හොඳින් මල පහවල ඇති තෙතමනය උරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දෙවැනි කාරණාව තමයි ඉක්මනින් වියලෙන සුළු බව. ඒ කියන්නේ අපි දාන මේ ලිටර් එකේ වාතාශ්‍රයක් ලැබෙනකොට ඉක්මනින්ම වේලෙන්න හැකියාවක් තියෙන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි විෂ රහිත බව. ඒ කියන්නේ සත්තුන්ට මේකින් චුට්ටක් හරි කෑවොත් මේ සත්තුන්ට විෂ වෙන්න හොඳ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි ලිටර් එක දැම්මාම කුකුල් පැටව් ඒව හරවුස්සලා කනවනේ. ඉතින් එහෙම කෑවහම ඒ ලිටර් එක විෂ වෙන්න හොඳ නැහැ යාලට. ඔන්න ඉතින් හතරවෙනි කාරණාව තමයි මෘදු බව. ඉතින් සත්තුන්ගේ පාද සහ පපුව තුවාල නොවන ලෙස මේක මෘදු වෙන්න ඕනේ. අපි බලමු දැන් මේ ලිටර් එකකට භාවිතා කරන්න පුළුවන් ද්‍රව්‍ය මොනවද කියලා. ඔන්න පළවෙනි එක තමයි දහයිය. ඉතින් ඒකේ වාසි තමයි ලංකාවේ බහුලවම දහයිය අපිට හොයාගන්න පුළුවන්. ඒ වගේම මිලත් අඩුයි. ඉතින් තෙතමනය පාලනය කිරීමේ හැකියාවත් මේ දහයිය තුල තියෙනවා. ඊළඟට ලී කුඩු. ඉතාමත් හොඳින් තෙතමනය උරා ගැනීමේ හැකියාව මෙන්න මේ ලී කුඩු වලට තියෙනවා. ඒ වගේම සත්තුන්ට ඉතාම මෘදුයි. ඒ කියන්නේ එයාලට රිදෙන්නේ නෑ ලී කුඩු තිබ්බාම. මොන 10 වල නම් චුට්ටක් පොතු වුණාම ඔයාලට චුට්ටක් රිදෙනවා. ඒ වගේම තමයි කැපුව පිදුරු. ඇත්තටම ඒක හොයාගන්න අමාරුයි. මම නම් සාමාන්‍යයෙන් ඒක නිර්දේශ කරන්නේ නෑ. මම හුඟක් වෙලාවට කියන්නේ
10යි ලේ කුඩේ ටිකක් කවලමේ දාන්න පුළුවන් නම් ඇත්තටම ඒක වටිනවා. එතකොට සත්තුන්ට මෘදු බවත් ලැබෙනවා, ඉක්මනට තෙතමනය උරා ගැනීමේ හැකියාවත් ලැබෙනවා. හරි, අපි දැන් කතා කරමු මේ ද්‍රව්‍ය භාවිතා කිරීමේදී අනුගමනය කරන්න ඕනේ පියවරවල් මොනවද කියලා. පළවෙනි කාරණාව තමයි අපි ගන්න මේ 10 හෝ ලී කුඩු ඇත්තටම පිරිසිදු වෙන්න ඕනේ. පිරිසිදු නොවුනොත් තෙත වගේ තිබුණොත් මෙයාලට සසන රෝග හැදෙන්න ඉඩකඩ වැඩි. ඒ වගේම මේ 10 හෝ ලී කුඩු දාන ඝනකම. ඉතින් සාමාන්‍ය කාලගුණයකදී නම් සාමාන්‍යයෙන් අඟල් 2ක් 3ක් වගේ ඝනකමකට දැම්මහම ඇති. ඉතින් සීතල දේශගුණයක් තියෙන කට්ටිය නම් ඒ වගේම වැසි කාල ගුණයේ තත්ත්වයක් තියෙන කට්ටිය නම් අනිවාර්යෙන් අඟල් 4ක වගේ 10 හෝ ලී කුඩු තට්ටුවක් දාන්න. මොකද පොළවේ සීතල මට්ටම වැඩි. එතකොට සීතල උඩට ගහන්නේ නැහැ 10 තට්ටුව අඟල් 4ක් වගේ ලොකු වුණාම. ඒ වගේම තමයි යාළුවනේ අපිට පෙර සූදානමත් ඊට වඩා වැදගත්. ඉතින් කූඩුවට සත්තු දාන්න දවස් 2කට කලින්වත් අපි මේ ලිටර් එකේ තියෙන ද්‍රව්‍ය අතුර ගන්න ඕනේ. ඒ වගේම ඒක විස බීජ හරණයට ලක් කර ගන්න ඕනේ. හරි, එහෙනම් අපි ලිටර් කළමනාකරණයේ වැදගත්ම කොටස වන ලිටර් එක නිවැරදිව නඩත්තු කරන්නේ කොහොමද කියන කොටසට යමු. ලිටර් එකක් දැම්මට විතරක් මදි. ඒක හරියට නඩත්තු කරේ නැත්නම් ඇමෝනියා ගෑස් වැඩි වෙලා සත්තුන්ට ඇස් රෝග සහ සසන රෝග හැදෙන්න පුළුවන්. අපි දැන් දන්නවා ලිටර් එකට ගන්න ඕනේ හොඳම ද්‍රව්‍ය මොනවද කියලා. හැබැයි ඒ ද්‍රව්‍ය කූඩුවලට දැම්මට පස්සේ ඒවා નિયમિત ප්‍රමිතියට තියාගන්න එක තමයි නියම ගොවි මහතෙකුගේ දක්ෂතාවය. අද අපි බලමු ලිටර් එකක් සවුත්තු වෙන්නේ නැතුව නඩත්තු කරගන්නේ කොහොමද කියලා. ඔන්න ඉතින් ලිටර් එක නඩත්තු කිරීමේ මූලික පියවර තමයි ඒක දිනපතා පෙරලන්න ඕනේ. ඇයි මේක පෙරලන්නේ? සත්තුන්ගේ මල පහ එකම තැන ගොඩ ගැසුනහම ලිටර් එක ඇත්තටම තද වෙනවා. සත්තුන්ගේ මල පහ එකම තැන ගොඩ ගැහුනොත් ඒ ලිටර් එක ඉක්මනින්ම තද වෙනවා. අපි මේක හඳුන්වනවා කේකින් කියලා. ඉතින් අපි ඒකට කරන්නේ හැමදාම උදේට ලිටර් එක උඩ යට මාරු කරන එක. මම ඒකට භාවිතා කරන්නේ රේක්කයක්. ඔයාලට විවිධ උපකරණ භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ වතුර භාජන අවට කළමනාකරණය කරන්නත් ඕනේ. හරි, වතුර භාජනාවට කළමනාකරණය කියන්නේ ලිටර් එකක සෞඛ්‍ය තීරණය කරන ප්‍රධානම සාධකයක්. මොකද ලිටර් එකක් තෙත් වෙන්න බලපන් ප්‍රධානම හේතුව තමයි වතුර භාජන වලින් වතුර පිටට හැලීම. ඒකෙදි අපි වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ වතුර භාජනයේ තබන උස. වතුර භාජනයක් තියන්න ඕන උස ගැන ගොඩක් අය වරද්දව ගන්නවා. වතුර භාජනයේ මට්ටම කුකුලාගේ කර මට්ටමට හෝ පිටකොන්දේ මට්ටමට සමාන විය යුතුයි. ඇයි මෙහෙම කරන්නේ? භාජන පහත් වැඩි වුණොත් කුකුලා වතුර බොනකොට හොටෙන් වතුර එළියට විසි කරනවා. උස නිවැරදි නම් කුකුලාට බෙල්ල කෙලින් කරලා වතුර බොන්න පුළුවන්. එවිට වතුර හැලීම අවම වෙනවා. ඒ වගේම තමයි ඔයාලා පාවිච්චි කරන්නේ ඔටෝ ඩ්‍රින්ක් නම් ඒකේ සම්පූර්ණයෙන් කට මට්ටමට පුරවන්න එපා. භාගයක් විතරක් පුරවන්න. සම්පූර්ණයෙන් පිරෙව්වොත් සත්තු වතුර බොනකොට එයාලගේ ඇඟේ වැදිලා වතුර හැලෙන්න බලනවා. ඒ වගේම තමයි දිනකට දෙවරක්වත් වතුර භාජනාවට පරීක්ෂා කරන්න ඕනේ. වතුර හැලුනහම ලිටර් එක තද වෙනවා. අනිවාර්යයෙන්ම වතුර භාජනයට වතුර හැලලා තිබ්බොත් ඒ තෙත් වෙලා තියෙන 10 හෝ ලී කුඩු ටික අනිවාර්යයෙන්ම අයින් කරන්න. ඒ වෙනුවට තවත් 10 හෝ ලී කුඩු අලුතෙන් එකතු කරන්න. තෙත්තු ලිටර් එකක් එකතැනම තිබුණොත් එයාලට කොක්සිඩියෝසිස් වැනි භයානක රෝග පැතිරෙන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. හරි, අපි දැන් ඊළඟට කතා කරමු අපේ ගොවිපලේ නිහඬ සතුරා ගැන. කවුද අනේ ඇත්තටම මේ නිහඬ සතුරා? ඇත්තම කිව්වොත් අපේ ගොවිපලේ ඉන්න නිහඬ සතුරා තමයි මෙන්න මේ ඇමෝනියා වායුව. ඇමෝනියා වායුව හැදෙන්නේ කොහොමද? ඉතින් ඔයාලා දන්නවද ඒක හැදෙන විදිහ? දන්නවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මටත් බලන්න. කමක් නැහැ. ඔන්න මම දැන් කියලා දෙන්නම් ඇමෝනියා වායුව හැදෙන්නේ කොහොමද කියලා.
ඇමෝනියා වායුව හැදෙන්නේ කුකුල්ලොන්ගේ මලපහවල ඇති යූරික් ඇසිඩුයි ලිටර් එකේ තියෙන තෙතමනයයි බැක්ටීරියා සමග ප්‍රතික්‍රියා කිරීමෙන් තමයි ඇමෝනියා වායුව හැදෙන්නේ. ලිටර් එකේ තෙතමනය 25%-30% ඊට වැඩි වුණාම තමයි ඇමෝනියා වේගයෙන් නිපද වෙන්නේ. කූඩුව ඇතුලේ වෙන්ටිලේෂන් එකක් නැති වුණාම ඉක්මනට ඇමෝනියා වායුව වේගයෙන් වර්ධනය වෙනවා. හොඳින් වාතාශ්‍රය ලැබෙනවා නම් එහෙම වෙන්නේ නැහැ. ඇමෝනියා වායුව කියන්නේ කුකුලන්ට විතරක් නෙවෙයි ගොවිපලේ වැඩ කරන ඔයාලටත් අහිතකර වායුවක්. ඔයාලා කූඩුවේ තුලේ විනාඩි 10ක් ඉන්නකොට ඔයාලට අපහසුතාවයක් දැනෙනවා නම් පැය 24 පුරා මේකේ ඉන්න කුකුලන් විඳින පීඩාව ගැන හිතන්න. අන්න ඒ නිසා නිතරම නැවුම් වාතය සහ වියලි ලිටර් එකක් පවත්වාගෙන යන්න. එතකොට සත්තු ඔයාලට හොඳ බරක් අරන් දෙනවා. ඒක ඉතින් අනිවාර්යයි. මගේ වීඩියෝ එක ටිකක් දික් වෙන නිසා මම හිතුවා ඇමෝනියා වායුව ගැන වෙනම වීඩියෝ එකක් කරා නම් හොඳයි කියලා. මම ඒක මාස්ටර් ක්ලාස් එකක් විදිහට ඔයාලට කරලා දෙන්නම්. ආත් එක්කම එකතු වෙලා ඉන්න. තව දෙයක් කියන්න ඕනේ. අපි මේ රේඛ කරන එක 4 වෙනි දවසේ උදේ ඉඳන් තමයි කරන්න පටන් ගන්න ඕනේ. මේ තමයි මගේ කූඩුවේ 4 වෙනි දවසේ උදේ. 4 වෙනි දවසේ උදේ ඉඳන් හැමදාම උදේට රේඛ කරන්න ඕනේ. ඒ වගේම සමහර කට්ටිය උදේට වැඩට යන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ part time කරන අයත් ඉන්නවා, full time කරන අයත් ඉන්නවා. මම නම් කියන්නේ අනිවාර්යෙන් උදේ වරුවක තමයි රේඛ කරන්න ඕනේ. හවස් වරුවක රේඛ කරන්න එපා. ඒ ගැනත් මම විස්තර ඔයාලට කියලා දෙන්නම් ඊගව වීඩියෝ එකකින්. ඒ වගේම වැසි දවස්වල අපේ මේ ලිටර් එක පිරිසිදු තියාගන්නේ කොහොමද කියලත් මම ඔයාලට ඒ වීඩියෝ එකෙන්ම අරගෙන එන්නම්. මොකද මේ වීඩියෝ එක ටිකක් දිග වැඩි. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකෙන් පොඩිම හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඒක තමයි ඉතින් මගේ සන්තෝෂේ. ඉතින් යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එකෙන් මොනවා හරි අපහැදිලිතයක් තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. මම අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි කමෙන්ට් එක කරනවා. ඒ වගේම මම දාන හැම වීඩියෝ එකකටම ලයික් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න යාළුවනේ. ඒක තමයි ඔයාලා මට කරන ලොකුම උදව්ව. ඉතින් යාළුවනේ මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.